ඉතින් යුද්ධය පටන් ගත්තද යුද්ධය පටන් ගත්තා මේ වෙද්දින් ඔබට ඒ අත්දැකීම ඇහෙනවා ඇති. අද දහවල් 12ට විතර කාලය තුල කුවේට් එක ආසන්නයේ යම් පිපිරීම් ගණනාවක් අපිට ශබ්දය ඇහුණා. ඉතින් කොහෙට වැටිලාද මොනවා වෙලාද උඩ පිපුරුවාද කියන කාරණා අපි දන්නේ නැහැ තාම හරියට. ඉතින් මේ හරහා තමයි ගොඩක් ගේ පාරත් කුවේට් එක උඩින් තමයි ප්‍රහාරයන් දියත් වුණේ ඊශ්‍රායලයට එහෙම කටාර් එකට. ඉතින් ඉරානෙන් එන ප්‍රහාරයන්. ඉතින් කල්පනාවෙන් ඉන්න. හරිද මේ මැදපැත්තක හැම රටක්ම කල්පනාවෙන් ඉන්න. මොකද විශේෂයෙන් ඩුබායි එහෙම ඉලක්ක වෙලා තියෙනවා මේ වෙද්දින් ඉරානෙ කියලා තිබුණා පැහැදිලිවම මෙන්න මේ ඉලක්ක කියලා ටවර් එක එයාපෝට් එක ඔය වගේ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන ඒ දේවල් ඉලක්ක කරලා තිබුණා. ඒවා ඒ වගේම දැන් කුවේට් එකේ ඇමරිකන් කඳවුරු ඒ වගේම කටාර ඇමරිකන් කඳවුරු මේ වටපිටාවම දෙන කඳවුරු ඉලක්ක කරනවා කියන කාරණාව ඉරානය විසින් පවසලා තිබුණා. කල්පනාවෙන් ඉන්න අපි දන්නේ නැහැ කොහොම මේවා වෙනවද කියන කාරණාව. ඕගොල්ලෝ නිරන්තරයෙන් එහෙට මෙහෙට නිකන් නිරපාද ගමන් බිමන් යන්න එපා මේ වෙලාවේ. ඔබ නිවාස වල රැඳී ඉන්න අවශ්‍ය තැන් වල එකතු වීම වෙන්න එපා. කල්පනාවෙන් බලන්ගමු මොකද්ද වෙන්නේ කියන කාරණාව. දැනට කුවේට් ඉන්ටර්නැෂනල් එයාපෝට් එක මේ වෙද්දින් ගුවන් ගමන් නතර කළා කියනවා. ඉතින් අනිත් ඒවත් ඉදිරියට ඔබට දැනුම් දෙන්නම්. මේ නිවුස් එක රැඳිලා ඉන්න විදේශ හඬ පළවෙනි නාලිකාව මේ වෙද්දින් යම් හේතුවක් එක්ක සක්‍රිය මට්ටමේ නැහැ. විදේශ හඬ නාලිකාංක 2 එක්ක රැඳිලා ඉන්න මේ channel එක share කරගන්න. ඒ වගේම subscribe කරන්න. අනිවාර්යයෙන්ම ඔබ මේ නිවුස් එක රැඳිලා ඉන්න. මොකද අපිට දැනෙන දෙයක් අපි ඔයගොල්ලන්ට පවසනවා අනිවාර්යයෙන්ම හැකි ඉක්මනින් අපි දන්න දෙයක්. ඉතින් ඔයගොල්ලොන්ගේ ආරක්ෂාවත් එක්ක නිරන්තරයෙන් එහෙම යන්න එපා. අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා. අනවශ්‍ය තැන් එක්ස්ට්‍රා වෙන්න එපා. රටේ ප්‍රධාන නිවුස් එක රැඳී ඉන්න මැදපෙති කලාපයටම කියන්නේ ඉන්න කුවේට් සෞදි කටාර් ඔමාන් ඩුබායි මේ හැමෝටම කියන්නේ මැදපෙතික ප්‍රහාරයන් මේව කොහොම වෙද්දියද අපි දන්නේ නැහැ. විශේෂයෙන්ම ඊශ්‍රායලය කල්පනාවෙන් ඉන්න අපේ ආදරණීය ලාංකිකයන් බහුතරයක් දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කල්පනාවෙන් ඉන්න මේ ප්‍රහාරය කොහෙන් කරලා වෙන එකක්ද කියලා අපි දන්නේ නැහැ. පරිස්සම තමයි මූලික වෙන්නේ. සයිලන්ට් නාද වෙනවා නම් ආරක්ෂිත ස්ථාන තියෙනවා නම් රටවල් වල අනුව ඔබට කියලා තියෙනවා නම් මුමන් වල රැඳී ඉන්න හරිය මොකක්ද තැන් වල විශේෂ තැන් වල ආරක්ෂිත තැන් වල රැඳී ඉන්න කියලා ඒ තැන් වල රැඳී ඉන්න. ඒක තමයි කළ යුතු වෙන්නේ. රටේ නිවුස් එක ඉන්න සයිලන්ට් නාද වෙනකොට කල්පනාවෙන් ඉන්න අනිවාර්යයෙන් මේ ප්‍රහාරයක් එක්ක තමයි සයිලන්ට් නාද ඔබට ඇහෙන්නේ. මිසාර එනකොට හෝ මේ ප්‍රහාරات එක්කම තමයි. එහෙනම් ඒවත් එක්ක ගනුදෙනු කරන්න ගනුදෙනු කරගන්නේ ඒ හඬ හොඳින් අහුම්කන් දීගෙන ඉන්න. එතකොට ඔබට තේරෙයි මොකක් හරි දෙයක් වෙනවද කියන කාරණාව. ඒ වගේම ප්‍රධාන නිවුස් වල ඔබ බලන්න ටිකක් විශේෂයෙන් අවධානයෙන් ඉන්න. මේ රටවල පුරවැසියන්ගෙන් අහලා දැනගන්න මොකද්ද තත්ත්වය කියන එක අහලා දැනගන්න. නිකන් අනවශ්‍ය කලබල වීම වෙන්න එපා. හොඳේ අනවශ්‍ය කලබල වෙන්න එපා. බලන් ඉන්න මොකද්ද කියන කාරණාව. හරි. දැන්ට මේ ගුවන් කලාපය මම හිතන්නේ වසා දමා තියෙන්නේ මේ ප්‍රහාරයන් එක්ක. ඉතින් අද දවසේ ඔබ සමහරවිට යන්න ලැහැත්ලා ඉන්න සමහරට ගුවන් ගමන් සමහරට අද ක්‍රියාත්මක නොවෙන්න ඉඩ තියෙනවා. දැන් එයාපෝට් එකට ගියපු දොයි සමහර අය දැන් නැවත එනවා. මොකද එයාපෝට් එක මේ වෙද්දින් ගුවන් වාර නතර කළා කියන කාරණාවත් එක්ක. ඉතින් කල්පනාවෙන් ඉන්න බලන් ඉමු අපි පරිස්සමෙන් ඉන්න කියලා ඉල්ලීම කරනවා. ඉතින් අවධානය තියාගන්න. හොඳේ අවධානය තියාගන්න. මේ නිවුස් එක රැඳිලා ඉන්න විදේශ නාලිකාංක 2 subscribe කරලා තියාගන්න. ඔබට වටිනා දැනගන්න ප්‍රවෘත්ති ඔබ වෙත අපි ඔබත් එක්ක බෙදා හදා ගන්න අපි සූදානම් වෙන නිරන්තරයෙන්ම. ඉතින් ගිහින් එන්න ඔයාලා හැමෝටම සම්මා සම්බුත් සරණයි.